රුසියානු යුක්්‍රේන යුද්ධය තවත් දරුණු මුහුණුවරක් ගනිමින් තිබෙනවා. මේ මොහොතේ යුක්්‍රේන ජාතිය සිය ආරක්ෂාව අතිශයෙන් ශක්තිමත් කරමින් සිටිනවා. නවීනතම ආරක්ෂක පද්ධති සහ දියුණු ප්‍රහාරක ජෙට්්‍යයානා ලැබීමත් සමඟ රුසියානු ගුවන් බලයට එරෙහිව යුක්්‍රේණය නව බලාපොරොත්තුවක් දල්වමින් සිටිනවා. මේ දිනවල ලෝකයේ අවධානය දිනාගත් යුක්්‍රේනයේ ආරක්ෂක පෙරලිය පිළිබඳවයි අද අපි කතා කරන්නේ. එහෙනම් අදත් රැඳෙන්න කියලා ආරාධනා කරනවා මේ සුවිශේෂී වීඩියෝවේ අවසානයතෙක්. යුක්්‍රේන ආරක්ෂක විධිවිධානවල කතාබහට ලක්වන ප්‍රධානතම මාතෘකාව තමයි ෆේට්‍රියට් ගුවන් ආරක්ෂක පද්ධතිය. ඇමරිකාවෙන් සහ සෙසු යුරෝපීය රටවල් වලින් ලැබෙන මෙම පද්ධතිය යුක්්‍රේනයේ ගුවන් අවකාශය සුරක්ෂිත කිරීමේ ප්‍රධානතම ආයුධය ලෙස සැලකෙනවා. ෆේට්‍රියට් යනු මිසයිලවලට එරෙහිව ක්‍රියා කරන ලොව බලවත්ම ආරක්ෂක පද්ධතියක්. රුසියාවේ ස්කැන්ඩර් වැනි බැලස්ටික් මිසයිල සහ හයිපසොනික් මිසයිල පවා අහසේදී විනාශ කිරීමේ හැකියාව ෆේට්‍රියට් සතුව තිබෙනවා. රුසියාවේ දැවන්ත ගුවන් ප්‍රහාරවලට එරෙහිව කියව් වැනි ප්‍රධාන නගරවලට අත්‍යවශ්‍ය ආරක්ෂාවක් සැපයීමට මේවාට පුළුවන්. මෙම පද්ධති යුක්්‍රේණයට ලැබීම රුසියානු ගුවන් හමුදාවට එල්ල වූ දරුණුතම අභියෝගයක් බවට පත්වී තිබෙනවා. යුක්්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රකාශ කළ පරිදි රුසියාවට එරෙහිව ගුවන් බලය වැඩිදිවුණු කිරීමේ දැවන්ත සැලස්මක් ක්‍රියාත්මකයි. මෙහි වැදගත්ම සන්ධිස්ථානයක් තමයි ප්‍රංශයෙන් රාෆාල් ප්‍රහාරක ජෙට්්‍යයානා 100ක් ලබා ගැනීමට තිබෙන අවස්ථාව. රාෆාල් යනු ලොව ඉහළම ශ්‍රේණිගත කිරීම් ලබන බහුකාර්ය ප්‍රහාරක ජෙට්්‍යයානාවක්. මෙම යානාවට ඉහළ නිරවද්‍යතාවකින් යුතුව ප්‍රහාර එල්ල කළ හැකි අතර ගුවන් සටන්වලදීද අතිශය ක්‍රියාශීලී. යුක්්‍රේණයට F-16 ජෙට්්‍යයානා ලැබීමට නියමිත වනත් රෆාල් යානා 100ක් ලැබුණොත් යුක්්‍රේනයේ ගුවන් බලය මුළුමනින්ම වෙනස් වෙන්න පුළුවන්. මේවා ලැබීමෙන් පසු යුක්්‍රේන නියමුවන්ට අති නවීන ප්‍රහාරක බලයක් හිමිවන අතර රුසියානු යුද ටැංකි සහ සන්හා සන්නද්ධ රථ ඉලක්ක කිරීමට විශාල ශක්තියක් ලැබෙනවා. මේ යුද පෙරමුණේ බල තුලනය වෙනස් කරනු ඇති බවටයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. යුක්්‍රේනයේ අගනුවර වන කියව් යනු රුසියාවේ ප්‍රධාන ඉලක්කයක්. එම නිසා කියව් නගරය ගුවන් ආරක්ෂාව ඉහළම ප්‍රමුඛතාවය බවට පත්වී තිබෙනවා. ෆේට්‍රියට් පද්ධති ස්ථාපිත කිරීමට අමතරව කියව් නගරය වටා ආරක්ෂක ස්තර කිහිපයක් නිර්මාණය කර තිබෙනවා. මෙයට සර්පේස්ටු එයා මිසයිල්ස් හෙවත් SAM පද්ධති ජංගම ගුවන් ආරක්ෂක කණ්ඩායම් සහ අනෙකුත් බටහිර ආධාරලත් පද්ධති ඇතුළත් නවීනතම රේඩාර් තාක්ෂණය යොදා ගනිමින් රුසියානු ඩ්‍රෝන යානා සහ ක්‍රූස් මිසයිල කල්තියා හඳුනා ගැනීමට යුක්්‍රේනය කටයුතු කරනවා. යුක්්‍රේන බලධාරින් පෙන්වා දෙන්නේ නගරයට එල්ලවන ප්‍රහාරවලින් 90%කටත් වඩා සාර්ථකව මැඩ පැවැත්වීමට මෙම නවීන පද්ධති සමත්ව ඇති බවයි. මෙය කියව් වැසියන්ට විශාල සහනයක්. යුක්්‍රේනය මෙම මහා පරිමාණ යුදමය ආධාර ලැබීමෙන් පසු යුද්ධයේ ස්වභාවය වෙනස් වෙමින් පවතිනවා. ෆේට්‍රියට් සහ රාෆාල් වැනි පද්ධති ලැබීමෙන් යුක්්‍රේනයට ආරක්ෂක සහ ප්‍රහාරක හැකියාවන් දෙකම හිමි වෙනවා. කෙසේ වෙතත් අභියෝගද තිබෙනවා. පළමුව මෙම සංකීර්ණ පද්ධති ක්‍රියාත්මක කිරීමට පුහුණුව පිරිස් අත්‍යවශ්‍යයි. දෙවනුව මෙම ආයුධ නඩත්තු කිරීම සහ අමතර කොටස් ලබා ගැනීම අකණ්ඩ ක්‍රියාවලියක්. තෙවනුව රුසියාව මෙයට ප්‍රතිචාර දැක්වීම සඳහා නව සහ වඩාත් දියුණු ප්‍රහාරක ක්‍රම භාවිතා කිරීමට ඉඩ තිබෙනවා. මේ සියල්ල මැද යුක්්‍රේනයට ලෝකයේ සහය අත්‍යවශ්‍ය බව පැහැදිලි. අවසාන වශයෙන් යුක්්‍රේනයේ ආරක්ෂක ශක්තිය ඉහළ නැංවීම යනු රුසියානු ආක්‍රමණයට එරෙහිව යුක්්‍රේනයේ ගෙන යන අර්ගලයේ නවතම පරිච්ඡේදයයි. ෆේට්‍රියට් පද්ධතිවලින් ගුවන් අවකාශය ආරක්ෂා කිරීම සහ රෆාල් ජෙට් යානාවලින් ප්‍රහාරක හැකියාව වැඩිදිවුණු කිරීම යුක්්‍රේනයට යුද පෙරමුණේ වාසිදායක තත්ත්වයක් ලබා දෙනු නොඅනුමානයි. යුක්්‍රේනයට සහයෝගය දක්වන බටහිර රටවල් මේ වන විට කර ඇත්තේ යුක්්‍රේන ජාතියේ නිදහස වෙනුවෙන් පෙනී සිටීමක් පමණක් නොව
ඔවුන්ගේ යුදමය තාක්ෂණයේ ඉහළම ප්‍රමිතිය ලොවට පෙන්වීමක් බව අපට පැහැදිලි. යුක්‍රේන ආරක්ෂාව පිළිබඳව ඔබේ අදහස කුමක්ද? මෙම ආධාරවලින් යුද්ධය අවසන් කළ හැකිද? පහලින් කමෙන්ට් කරන්න. ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් ඔබන්න. එහෙනම් තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බෙනකම් අදට සමුගන්නවා. සියලු දෙනාටම සුබ දවසක්.